Welcome to my YouTube channel. I'm Richie Bro and subscribe and share and like this video. අද ඉතින් කියන්න යන්නේ මං ක්‍රෑක්ෂට් software install කරගන්නේ කොහොමද? ඒකට ඕන components මොනවද වෙන software ඒවා ටික ඔයාලා ඉස්සරහම Chrome එක open කරගන්න. මගේ PC එක පොඩ්ඩක් slow වෙලා තියෙන්නේ මේ දවස්වල. network connection එකක් ඕනේ. ඔයාලගේ wifi එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ෆෝන් එකෙන් hotspot දීලා connect කරගන්නත් පුළුවන්. මගේ wifi එකට පොඩ්ඩක් password දාලා තියෙන්නේ. නැත්නම් ගෙදර මිනිස්සු මගේ data උස්සනවා. කරදරයි. හරි. ඉන්න මම ඔයාලට කලින් ඕපන් කරගත්ත ෆොටෝස් වගේක් මේක ඔව් හරි ඉතින් මේ තියෙන්නේ IP වර්ග types 4ක් තියෙනවා පළවෙනි එක තමයි public IP private IP static IP dynamic IP ඒ තමයි type 4ක් තියෙනවා එතකොට පබ්ලික් IP කියන්නේ මේක තමයි ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් යූස් වෙන්නේ මේක. ඩයිනමික් IP එකයි පබ්ලික් IP එකයි කියන්නේ ගොඩක් ළඟින් යන එකක්. එතකොට ඩයිනමික් IP එකේ සිකියුරිටි එක වැඩි IPs මාරු වෙනවා එතනදී. ප්‍රයිවට් IP එක කියවහම ඔයාලා දැන් ඔය ලෝකලි wifi වලින් ෆයිල් ෂෙයා කරගන්නවා. එතකොට ගොඩක් නෙට්වර්ක් වලදී නෙට්වර්කින් වලදී ගොඩක් යූස් කරනවා ප්‍රයිවට් IP කියන එක. අද අපිට ඕන වෙන්නේ මේ ස්ටැටික් IP කියන එක. ඒක ගොඩක් බයි කරන්න වෙනවා ගොඩක් වෙලාවට. මම අද කියනවා ඒක කොහොමද ෆ්‍රී යූස් කරන්නේ. හැබැයි මං කියන විදිහට නම් ඒක ගොඩක් ස්ටේබල් නෑ. ඒක පෝට් එක වෙනස් වෙනවා. IP එකයි පෝට් එකයි කියලා දෙකක් තියෙනවා ඒකේ. ඒකට පෝට් එක මේකෙදි වෙනස් වෙනවා IP එක නම් එකම තියෙන්නේ. ගොඩක් ඔය බැංකු වලදී වගේ යූස් කරනවා මේ ස්ටැටික් IP කියන එක. ඒ ගොඩක් සිකියුරිටි එකට හොඳයි. හැක් කරන්න යද්දී එහෙම අමාරුයි ගොඩක් කට්ටියට. මමද කියන්නේ මේ IP එක යූස් කරලා කොහොමද RAT එකක් රන් කරගන්න ක්‍රෑක්ෂට් software. ඔයාලට මේ software එක ඕනේ නම් මට message එකක් දාන්න මම number එක දාලා තියන්නම් මේකේ link එකේ description එකේ. මගේ WhatsApp number එක. ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ IPs කියන්නේ. හරි. ඊළඟට අපි යමු මොකක්ද ස්ටැටික් IP එක හදාගන්න කොහොමද කියලා. ඒකට ඕනේ ඔයා සර්ච් කරගන්න සර්ච් බාර් එකේ local to net කියලා. එකටම හරි local to net කියලා හරි කොහොම හරි සර්ච් කරගන්න. එතකොට මේ තමයි එන වෙබ්සයිට් එක. ඒකේ ක්ලික් කරගන්න උඩ මේක. ඔන්න ඔක. මේක තමයි මේ වගේ තව ගොඩක් තියෙනවා සයිට්. මේක තමයි මට දැනට හම්බෙච්ච ෆ්‍රී එක TCP තියෙන එක. ඔක ඩෑෂ්බෝඩ් එකට යන්න ඊට පස්සේ Google සිලෙක්ට් කරන්න. Google දෙන්න. ඊට පස්සේ වගේ ඊමේල් එක සිලෙක්ට් කරගන්න. මේ පාස්වර්ඩ් එක මම පාස්වර්ඩ් මාරු කරනවා සාමාන්‍යයෙන් මාස 3න් 3ට වගේ. මතක නැහැ මේක පාස්වර්ඩ් ඉන්නකොට බලන්න.
නෑ වැරදි ඉන්න පොඩ්ඩක් මං හරි පාසට් එක ගන්න. ඔයන්න බිත්තියේ ලියලා තිබ්බද ඔය? හරි ඉතින් මේ පාස්වර්ඩ් එකත් හොයාගත්තා. මේක තමයි පාස්වර්ඩ් එක මම හිතන්නේ. ඉන්න බලන්න මට පොඩි විනාඩියක් දෙන්න. හරි මේක තමයි පාස්වර්ඩ් එක. ඔයාලට නම් ඔච්චර කරදර වෙන්න ඕනේ නෑ. ලොක් වෙලා තියෙන ඊමේල් එකකින් පුළුවන් සයින් ඉන් වෙන්න. හරි සයිට් එක මේ හරියට ලොක් වුණාට පස්සේ මේ වගේ තමයි ඩෑෂ්බෝඩ් එක බලා ගන්න හම්බ වෙන්නේ. මේක පොඩි විස්තර ටිකක් තියෙනවා පොඩ්ඩක් බලන්න මේක. එතකොට තියෙනවා මේ හරිය මේ my token කියලා එක ටැබ් එක. ඒකේ තියෙන මේ token කියන එක යටතේ තියෙනවා පොඩි link එකක් ඔය code එකක්. ඒක copy කරගන්න. එතකොට copy කියලා වැටෙන්න ඕනේ. හරි ඔය වගේ. ඊට පස්සේ my tunnel වලට ගිහින් http තියෙනවා tcp udp. ඔයාලා දන්නවද මේ tcp udp කියන්නේ මොකක්ද කියලා? හරියට create එකට ගිහින් අපි ඉස්සෙල්ලාම බලන්න මේ udp කියන්නේ මොකක්ද කියලා බලන්න. UDP කියන්නේ මට මතක තියෙනවා user diagram protocol. ඔව්. ඕනේ මතකයි. මේක ගොඩක් දුරට භාවිත කරන්නේ යූස් කරන්නේ මේ වලට Zoom meeting, video calls, ඒ වගේ real time process වෙන ඒවා. අන්න ඒ වගේ request එකක් කරනවා respond ගොඩාක් එනවා. අන්න ඒ වගේ තැන්වලදී තමයි ඔක යූස් කරන්නේ. ඉමේජස් එකක් බලමු මේ තියෙනවා. ඔව් මේ තියෙන්නේ. රික්වෙස්ට් එකක් කරන රෙස්පොන්ඩ් ගොඩාක් එනවා. ඒවා චෙක් කරන්න, එරර්ස් චෙක් කරන්න. දැන් සමහරට අපිට ඔය කැඩි කැඩි එන්නේ. එතකොට ඒ ෆයිල් ක්‍රෑෂ් වෙලා තමයි එන්නේ. දැන් TCP වලට ගිහම ගොඩක් වෙනස් වෙනවා. මෙතනදී මේ විස්තරයකුත් තියෙනවා වෙන්න. ලොකු හැලක් තියෙන්නේ. ඔය ඉතින් assignment වල නම් කොච්චරවත් දාලා තියෙනවා. හැබැයි කියවලන්නේ නෑ ඔය. layers 4ක් තියෙනවා. layers 4 තමයි තියෙන්නේ. නෑ එහෙම එකක් නෙවෙයි. නෑ ඔව්. layers 4කට තමයි ඔක යන්නේ කොහොමද? කොටස් වලට යන්නේ. TCP එකේ මං හිතන්නේ layers 7ක් තියෙනවා. TCP එක බලමු අපි. TCP එක යූස් කරන්න සාමාන්‍යයෙන් ඔය ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරද්දී දැන් අපි හිතමුකෝ මොකක් හරි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරනවා. දැන් ඇප් එකේ කොටස් આવොත් හරියන්නේ නැහැ නේ අර වීඩියෝ කෝල් වල වගේ. ඇප් එකේ ඔක්කොම ඕනේ අපිට. එතකොට මේ හරි මේක ආවද අපි රික්වෙස්ට් එකක් කරනවා. එතකොට සර්වර් එකෙන් අපිට ෆයිල්ස් ටික එවනවා කොටසක්. මේකේ මේ ෆයිල් එක ආවේ නැහැ මේක ක්‍රෑෂ් වෙලා කියලා කියනවා. එතකොට අයිත් රික්වෙස්ට් එකක් කරනවා මේක අයිත් එවන්න කියලා. එහෙම යනවා.
කොහොම හරි එහෙම ලේස් 7ක් යනවා මට වගේ විදියට. 7ක්ද 3ක්ද වන්ද කොහොම හරි යනවා. එහෙම තමයි ඒක එන්නේ. මේ හරියට ටෝකන් එක දාගන්නවා වගේ කොපි කරගත්ත එක. ඔයාලා නිකන් ඉද්දි ඒ වගේ ඒවා ගැන හොයන්න පොඩ්ඩක්. මේක කොපි කරගෙන ඉවරලා මෙතනට පේස්ට් කරගන්න. TCP සිලෙක්ට් කරා. ටෝකන් එක පේස්ට් කරගත්තා. මේක නම් මම ඩිෆෝල්ට් තියෙනවා. ඔයාලට කැමති නම් වෙනස් කරගන්න පුළුවන්. මේ හරිය පෝට් එකට ඔයාලට දෙන්න පුළුවන් 777 1 දෙන්න පුළුවන් 777 කොහොම හරි ඉලක්කම් 4 මේකක් දෙන්න පුළුවන් 4 ඒවා 3ක් දෙන්න පුළුවන්. එතකොට අර ලෝකල්ස් දෙන්නේ මොකද්ද සෑම්පල්දී අන්න අන්න ඒක දෙන්න පුළුවන්. ඒකට 777 එහෙම දෙන්න පුළුවන්. ඔයාලට ඉලක්කම් 4ක් දෙන්න ඕනේ කොහොම හරි. මම මෙතනින් 777 දෙනවා. මේවා ඩිෆෝල්ට් තියාගන්න මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ක්‍රියේට් දෙන්න. එතකොට වගේ ටනල් එක හැදිලා තියෙන්නේ දැන්. වීඩියෝ ලයික් එකක් එහෙම දාන්න කමක් නැහැ එහෙම දැම්මට. මේ පොඩ්ඩක් බලන්න මේ ටනල් එක ගැන විස්තර පොඩ්ඩක් තියෙන්නේ මේවා. සනමන ඊට පස්සේ ඔයා මේ හරි ස්ටාර්ට් දෙන්න බටන් එක ක්ලික් කරන්න. මේ හරි එරර් එකක් එනවානේ. අන්න ඒ වගේ එරර්ස් එන්න ඕනේ. හරිද? එහෙමනේ ආවේ නැත්තම් ඉතින් වැඩකුත් නැහැ. කොහොම හරි දැන් මම මේකේ සර්ච් කරගන්න ස්ටෝ කියලා. මයික්‍රොසොෆ්ට් ස්ටෝ එකට යන්න ඕනේ අපි. ඒකෙන් තමයි අපි දැන් මේකේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. නැතුව මේ Chrome එකේත් පුළුවන් ඒ තරකින් ඉන්ස්ටෝල් කරගන්න එක සේෆ්ටි. කොහොම හරි ඔයාලට කැමති විදියට කොහොම හරි ඇප් එක ඉන්ස්ටෝල් වෙන්නයි ඕනේ. ඊට පස්සේ මේකට පොඩි ටික වෙලාවක් යනවා. ස්ලෝ වෙලා තන ලැප් එක. අද මට ලොග් එකක් කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ. අද මම අනුරාධපුරේ ගියා. මාරි e-soft එකට. ඊට තමයි රෑ වෙලා හදන්නවා දැන් වීඩියෝ එක. මේ හරි සර්ච් කරගන්න local to net කියලා. රැක්ස් රැක්ට් එක කොහොම සෙටප් කරගන්න කියලා ගොඩක් කට්ටිය අහලා තිබුණා. ඒකයි මේ වීඩියෝ එකේ ඉන්නේ නැත්තම් ගින්නේ නැහැ මම. ගොඩක් වීඩියෝ මාත් බැලුවා ඒ A to Z කියලා නැහැ ගොඩක් වීඩියෝ වල. පැහැදිලි නෑ ඒවා. මේක ඉන්ස්ටෝල් වෙන්න පොඩි වෙලාවක් යයි. ඔයාලට ඇත්තටම මේක මේ ස්ටේබල් කනෙක්ෂන් එකක් නෙමෙයි. මේකේ පෝට් එක ගොඩක් දුරට වෙනස් වෙනවානේ. මම ඒකත් පෙන්නන්නම් පෝට් එක වෙනස් වෙන විදිය. දැන් ඔයාලට පෝට් එක වෙනස් වෙන්නේ නැතුව ස්ටේබල් IP එකකුත් ගන්න පුළුවන්. එකක් තියෙනවා සයිට් එකක්.
මේක තමා ෆ්‍රී එක 100% ෆ්‍රී මේක කිසිම මේකක් කියන්නේ මේ හරි ඕපන් දෙන්නේ ඕපන් වුණා වෙනමක් තියෙන්නේ හරි ඕපන් වෙනවා තාම ඕපන් වෙන්නේ අර මේ හරි සයිට් එකට ගිහින් ගල්ලා මේ ටෝකන් එක දාන්න ඕනේ මෙතනට ටෝකන් එක අතනින් කොපි කරගන්න ඕනේ සයිට් එකේ තියෙන අතනට ගිහින් ටෝකන් වල යට ඒක මෙතනට ගෙනත් පේස්ට් කරලා කන්ට්‍රෝල් V ඔබල වෙලා එන්ට් එකක් දෙන්න ලෝඩ් වෙන ගමන් දින් ටෝකන් එක අයිත් ස්ටාර්ට් දෙන්නේ හොඳ දැන් නම් සක්සස්ෆුල් කියලා වැටෙනවා දැන් හරි මං හිතන්නේ මම ගිහින් බලමු ඇප් එකට මගේ කටහඬ ලස්සනයි කියලා බලලා මේ කමෙන්ට් එකක් දාන්න බලන්න කැතයි නම් ඔව් කැතයි ඔය කටහඬ කැතයි කියලා දාන්න ලස්සනයි නම් අනේ හරිම ලස්සනයි හලෝ කියලා දාන්න මැසේජ් එක කමෙන්ට් එක හරි මේ හරියේ තියෙන මේ පෝට් එක තියෙනවා මම මේ හරිය ඔයාලට පෙන්නන්නම් මේ පෝට් එක වෙනස් වෙනවා ඒක තමයි මේ local to network කියන මේ සයිට් එකේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේක අපි ලැප් එක ඕෆ් කරලා ඔන් කරපු ගමන් මේක පෝට් එක වෙනස් කරලා වෙලා තියෙනවා එතකොට අපි බිල්ඩ් කරපු ඇප් එකේ පේලෝඩ් එකේ මේ පෝට් එකයි මේකයි ගැලපෙන්නේ නැහනේ එතකොට වැඩ කරන්නේ නැහැ එතකොට අපේ වික්ටම්ව ගොඩක් කාලයක් අපිට ට්‍රැක් කරන්න බෑ එහෙනම් එක්ක ඔයාගේ ලැප් එක ඕන් කරලාම තියාගෙන ඉන්න ඕනේ සර්වර් එකක් වගේ හැබැයි අර සයිට් එකෙන් පුළුවන් එහෙම තියාගෙන ඉන්න ඒකේ ස්ටේබල් පෝට් එකකුයි IP එකකුයි අපිට හම්බ වෙනවා අන්න දැන් ඕපන් වුණා මේක පින් කරගන්න ඔයාලා මේ ඇප් එක ඇයි මේක තාම ලෝඩින් කියලා වැඩෙන්නේ ඉන්න බලන්න ඔෆ් කරලා ඔන් කරමු ටික වෙලාවක් යනවා එහෙම තමයි පොඩ්ඩක් අන්න දැන් හරි ඔයාලා දැන් හරි ඔය 32ක් තියෙන්නේ අන්න ඒක කොපි වෙන්නේ නැතුව පෝට් නම්බර් එක ඕක තමයි පෝට් නම්බර් එක ක්ලයන්ට් පෝට් කියන්නේ ඒක අපි දුන්නු අපේ ලෝකල් හොස්ට් නම්බර් එක අපි ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් අරගෙන සේව් කරගමු YT හරි මේකට අපි අර පෝට් එක දාගමු පෝට් එකයි මෙතනදී අපි IP එක විදියට යූස් කරන්නේ
අර ලින්ක් එක ඕක මම හිතන්නේ එකක් තියෙනවා nmap හරි මොකක් හරි එකක් තියෙනවා cmd කාලා මේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගහලා ඉවරලා මේ IP එක විදියට IP එක ගන්න පුළුවන්. එච්චර දඟලන්න ඕනේ නැහැ. ඔගේ ඔය ලින්ක් එක කොහොම පේස්ට් කරා නම් හරි. ගොඩක් කට්ටිය දන්නේ නැතිම පාර්ට් එක තමයි මේක. කවුරුත් කියලා දෙන්නෙත් නැහැ. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ ගෙනාවේ. හරි දැන් මෙතන පේනවා ඔයාලට නේද පෝට් එක වෙනස් වෙනවා. දැන් කලින් තිබ්බ පෝට් එක නෙමෙයි අර නම්බරේ නෙමෙයි. දැන් තියෙන්නේ දැක්කද? ඔය තියෙන්නේ. ඉස්සෙල්ලා ඔයාලා කොපි කරලා පේස්ට් කරගත්ත එක නෙමෙයි තියෙන්නේ. IP එක වෙනස් වෙන්නේ නැහැ පෝට් එක වෙනස් වෙනවා. දැන් අර මං කියපු සයිට් එකේ එහෙම වෙන්නේ නැහැ. පෝට් එකත් ස්ටේබල් විදිහටම තියෙනවා. එතකොට අපිට වික්ටම් කියන්නේ අපේ සයිට් අතුරව එකම විදිහකට ට්‍රැක් කරගෙන යන්න පුළුවන්. plate.gg කියලා සර්ච් කරගන්න ඔයාලා මේකේ සර්ච් කරලා බලන්න තියෙනවා මෙන්න සයිට් එක. ඒක තමයි සයිට් එක මං කිව්වේ. මේක බයි කරන්න තියෙන්නේ ඇත්තටම. බයි කරන්න වෙනවා ඔයාලට. ඒ ස්ටේබල් කරගන්නවා නම්. ඔයාලට එහෙම ඕනේ නැහැ මේක. ඔයාලට දැන් අර හොබි එකක් විදිහට නිකන් අර ටෙස්ට් කරලා වගේ බලන්න ඔයාලට මේක සයිට් එක යූස් කරන්න පුළුවන්. ඔයා ඇත්තටම ප්‍රොෆෙෂනල් හැකර් කෙනෙක් විදිහට මේ ඉන්ඩස්ට්‍රි එකට එනවා මෙන්න මේක ඇත්තටම බයි කරන්න වෙනවා. මේකේ තියෙනවා පැකේජ් $3ක් වගේ යන්නේ ඒකට නම්. පැකේජ් තියෙනවා අවුරුද්දට තියෙනවා මාසෙට නම් $3. මම ඔය කියවපු එකක් තිබ්බේ. ඔය තියෙන්නේ මේක දාගත්ත එක. ඕක තියෙන්නේ ඕකත් මම යූස් කරනවා මේ IP වලට මේ ස්ටැටික් IP වලට මගේ මේකට මම ඔෆිස් එකේ වැඩ කරද්දී ගෙදර ඉඳලා වැඩ කරන්නේ. අන්න එතකොට ඕක දාගන්න ඕකේනුත් කරන්න පුළුවන් මේ වැඩේම. ඔකේත් පෝට් එකයි IP එකයි එකම තියෙන්නේ. හැබැයි ප්‍රශ්නයක් වුණොත් ඉතින් අහු වෙනවා. ඒකට VPN දාගෙන වැඩේ ලස්සනට කරන්න ඕනේ. මේ හරි පෝට් එක කොපි කරගමු. අපි යමු දැන් crash track software එක ඕපන් කරලා. මේක මෙතන right click කරලා මේක extract here දෙන්න. ඔයාලා මට message එකක් දාන්න මම නම්බරේ දාන්න WhatsApp නම්බරේ. මම මේක එවන්නම්. ඔයාලට ඕන කට්ටිය ඉන්නවා. MB 600 ගණක් යන්නේ කොහොම හරි. ඊට කලින් ඔයා මේක ඕෆ් කර ගන්න ඕනේ. Windows Defender එක. නැත්තම් මේක ඕපන් කරන්න බෑ ඇත්තටම කිව්වොත්. ඇත්තටම හරි බොරුවට හරි කොහොම හරි බෑ. මේකේ වෛරස් ඕකට යනවා. threat protection virus and threat protection වල ගිහින් ඔය manage setting මේක Windows 10 තියෙන්නේ මේකේ. ඔය real time protection කියන එක off කර ගන්න ඕනේ. Windows 11 වල නම් මට මතක නෑ කොහොමද කියලා. හරිනේ. එතකොට එකක් එනවා. මගේ Malwarebytes එකක් තියෙනවා. ඒකත් off කරගමු අපි. ඕකත් ලොකු කරදරයක් වෙනවා නැත්තම්. හරි. දැන් තියෙන්නේ අපිට ඔය තියෙන crash track exe එක ඕපන් කරගන්න ඕනේ. මේ Wireshark එකක් තියෙනවා. මේ Wireshark එකත් පුළුවන් නම් ඕපන් කරගන්න. මම දැන් ඒක ටයිම් එකක් යනින්ද ඒක ඕපන් කරන්න යන්නේ නැහැ. නැත්තම් Wireshark එකත් හොඳයි අපිට ඒක මොනිටර් කරගෙන වැඩේ කරගෙන යන්න. කොහොමද අර මම ලේස් 7ක් ගැන කිව්වනේ TCP වල. අන්න ඒ ලේස් ටික පෙන්වන්න පුළුවන්.
ඒක දැන් ටයිම් එක නැහැ වුණොත් මේක පැය දෙකක්වත් ඇත්නවා වීඩියෝ එක. අපිටත් වැඩ තියෙන මනුස්සයෝනේ. හරි. මේ URL එක කොපි කරගන්න ඕනේ. මේ Windows Defender එක ක්ලෝස් කරලම දාන්න බෑ වුණොත් ආයෙත් අර රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ඔන් වෙන ඔටෝමැටිකලි මට හිතෙන්නේ. ඇයි මෙච්චර පරක්කු ඕපන් කරව එක ස්ලෝ වෙලා තියෙන්නේ මේක ලැප් i3 එකක්නේ. අපි ඉතින් ටික වෙලාවක් බලාගෙන ඉමු. අන්න හරි ඕපන් වුණා. ඇත්තට මේ මැසේජ් එකේ තියෙන්නේ මේක විකුණනවා කියන මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක්. කවුරු හරි මේක විකුණන්න හදනවා නම් මේක ස්කෑම් එකක් කියලා මේක කියන්නේ. ඔයාලා zoom කරලා බලන්න පේන්නේ නැත්තම් ඕකේ දෙන්න මේ හරි. මේ සොෆ්ට්වෙයාර් එක විකුණන වුණොත් ඉන්නවනේ මේ ලංකාවේ. ඇයි මේ දෙකක් ඕපන් දෙපාරක් ඕපන් කරන්නේ ඒවා? මොඳුරුවෙකුත් නෙට් එක අස්සර රිංගලා නෙමෙයි අස්සේ. හරි මදුරුව නම් ඩවුන්. මේ තමයි තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක. මේ හරි මේ YouTube ටියුටෝරියල් කියලා තියෙන එක පොඩ්ඩක් මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න මේක මාත් මේකේ බලපු නැති කොටස් තියෙනවා. මේක සයිට් එක වැඩ කරන්නේ නැහැ කියලා හිතෙන්නේ මට. නෑ වැඩ නේද? ලෝඩ් වෙනවා. වැඩ. මේ සයිට් එක ගැන පොඩි විස්තර වගේ දාලා තියෙනවා මේකේ. තියෙන ෆීචර්ස් ඒ වගේ ඒවා මේ ප්‍රොටෙක්ෂන් එක බයිපාස් කරන්න පුළුවන්. ඒක තමයි මම ආස මේක. Command every pixel remotely. අපි ඉතින් ජපන් තේරෙනවා නම් ඔන්න ජපනුත් තියෙනවා. මේ අපි ඕපන් කරගන්න ඕනේ සර්වර්ස් ටික. අපි 771නේ දුන්නේ. හරි. වැඩි 771 දුන්නේ. ඔය නැත්තම් පෝට් එක දෙන්න පුළුවන් ඔය තියෙන්නේ. අපි ඔතනට තමයි එන්නේ අර කැට් කරාට පස්සේ බිල්ඩ් කියන එක ක්ලික් කරනවා. අයියෝ ඔයාලට පේන්නේ නැහැ නේද මේක? ඔය කොහොම හරි මේ ඇයි එහෙම වුනේ? හරි කොහොම හරි ඔයාලගේ මේ IP එක කියන දණ්ඩ මේක දෙන්න ඔය ලින්ක් එක. හරි. ඊට පස්සේ පෝට් එකට ඔය දැන් තියෙන පෝට් එක දෙන්න.
ඒ බෝට් එක දුන්නට පස්සේ ඉන්වෝට් මේක ස්ටාර්ට් කරගන්න ආයෙත්. එතකොට අන්න ආයෙත් වෙනස් වුණා IP පෝට් එක. මේ හරි ලින්ක් එක කොපි කරා. අතන්ට පේස්ට් කරන්න. මං හැබැයි අර කලින් දාපු වීඩියෝ වල එක තියෙන හොඳ ලස්සනට මේකේ බිල්ඩ් කරන එකේ මේක මේ හරියට IP එක දෙන්න. පෝට් එක IP එක කියන තැනට URL එක දීලා අතන්ට පෝට් එක දෙන්න. ඉන්න මන් දැන් ෆෝන් එක ප්ලග් කරගන්නම් PC එකට. USB එකක් තිබ්බා. මෙන්න මේකේ තියෙනවා මේවා සිලෙක්ට් කරගන්න ඕනවා. අපි Google Translate එකක් විදිහට තමයි මේක යවන්න හදන්නේ. ඔයාලට මේක පුළුවන් hidden app එකක් විදිහටත් යවන්න පුළුවන්. install කරාට පස්සේ after install it's a hidden app. හරිද? මේක දැන් මම translate නෑ. ඉන්න කෝකටත් කියලා මේ translate එකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. හරිද? මේ හරිය තියෙන ඔන්න icon. ඒක එනවා default එනවා icon වගේ. ඔය තියෙන්නේ උඩ තිබ්බ අයියෝ. නෑනේ. ඒක නෙමෙයි. ඒ Google Translate නෙමෙයිනේ. මෙදී ඒක දෙන්නේ. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔය Google Translate එක app එක විදියට app එකම තමයි තනි කරන්නේ. ඒක මරුවේ. අනික ස්පීඩ් එකත් එහෙම හොඳයි. If you can share this video, ඇත්තටම මම සතුටුයි ඔයාලා ගැන. ඔයාලා කියන්නේ ඔයාලා කෙනෙක්ගෙන් දෙයක් ගන්නවා නම් ඇත්තටම එයාලටත් දෙයක් දෙන්න උරුදු වෙන්න කියන්නේ. මම කියන්නේ මේ වීඩියෝ පොඩ්ඩක් ෂෙයා කරලා ෂෙයා කරනවා කියන්නේ ඉතින් යාළුවෙක්ට ඔයාගේ දන්න එක්කෙනෙක්ට පොඩ්ඩක් subscribe කරලා දාන්න. එළ කොල්ලෙක්ගේ වීඩියෝ එකක් කියලා පොඩි සප්පයක් දෙන්න. හරි ඉතින් මෙන්න දිනවා එක්ස්පෝර්ට් කරගත්තු ඇප් එක අරගෙන ඔටෝ බිල්ඩ් කරන්දී යාරි බිල්ඩ් කරන් තියෙන්නේ. ඒක ලේසි. ඔයාලට පොඩ්ඩක් බලපුවම තේරෙනවා මොකද්ද කරන්න තියෙන්නේ. මේක ඔබන්න තියෙනවා මේක ඔබන්න තියෙනවා කියලා. මට විනාඩියක් දෙන්න මම මේක ෆෝන් එක ප්ලග් කරගත්තා. මේක අපි පේස්ට් කරගමු මගේ මේකට. ඔව් මේ ක්ලයන්ට් කියන තැනට තමයි එන්න ඕනේ මේක. මේ පොඩ්ඩක් ඉන්ස්ටෝල් වෙන්න වෙලාවක් යනවා පොඩි ඇප් එක. එහෙම නිකන් අර නෝමල් ඇප් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේම තමයි ඉතින්. කිසිම වෙනසක් නෑ. අර ඉන්ස්ටෝල් වුණ පොඩ්ඩක් මේ වේටින් කියලා වැටෙනවා පොඩ්ඩක්. ඔය මවුස් එක ගලන්න පදීපා. හරි. වේටින් කියලා පොඩ්ඩක් වැටෙනවා. විනාඩියක් දෙන්න. හරි. ඉන්ස්ටෝල් නම් වුණා. හරි. වීඩියෝ එකට තවමත් ලයික් එකක් දාලා නැත්නම් ලයික් කරන්න යාළුවේ.
ඔයාලා ඉතින් ඒක මට කරන ලොකු උදව්වක් මගේ නෙට් එක ඩ්‍රෝ කරගන්න. පොඩ්ඩක් වෙලා යනවා මගේ ෆෝන් එක පොඩ්ඩක් ස්ලෝද මන්දට. ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ මේකට එන්නේ නැහැ තාම. වැඩ කරන්නේ නැත් අයියෝ. මෙච්චර ඔක්කොම කරලා අන්තිමට වැඩ කරේ නැති වුණොත් තම අවුලනේ. ටිකක් බලන්න ඉමු අපි මොකද වෙන්නේ කියලා. මෙතෙන්ට වැඩෙන්න ඕන රුචි බ්‍රෝ කියලා. උතට ඔව්. දැන් මං හිතන්නේ පාන්දර 3යි වෙලාව 3:08යි. පැකට්ස් ටිකක් ගියා. අන්න හරි. මේ තියෙන මේ හරි පැට් සෙන්ඩ් රිසීව්ඩ් පැකට්ස් ටික යනවා ඒවා ටික පෙන්නනවා හරි. හරි දැන් අපි ක්ලයන්ට් කියන තැනට ගිහින් බලමු. හරි. අපි මේ හරි ඕපන් කරගමු මේ ෆයිල් කියන මේ හරි දකුණු පැත්තේ තියෙන්නේ. අන්න ඒ විනාඩියක් දෙන්න. හරි ඇප් එක නම් සුපිරි වැඩ කරනවා හොඳට. ට්‍රාන්ස්ලේට් උත් වෙනවා. අපි මේ හරි ෆයිල් එක ඕපන් කරමු ෆයිල් එක. මේකේ තියෙනවා අපි ෆෝන් එකේ තියෙන ෆයිල්ස් ටික ඔක්කොම. දැන් මේක තනිකර කිසිම කනෙක්ෂන් එකක් නැහැ. මේ කනෙක්ෂන් එකක් තියෙනවා දැන් ෆෝන් එකයි මේකයි අතර දැන් කනෙක්ෂන් එකක් හැදිලා තියෙන්නේ. අපි ෆොටෝ එකක් ඕපන් කරලා බලමු ෆෝන් එකේ තියෙන එක. මොකක් වෙයිද? ගයිස් ඉතින් මේ ඉන්නේ රුචි බ්‍රෝ වැස්ස දවස්වල. ඔයත් වැස්ස දවස්වල තමයි ඔය තමයි ෆෝන් එකේ කැතම් ෆොටෝ එක. ඔය ඩිලීට් කරන්න ඕනේ. හරි අපි ඊළඟට යමු බලන්න ස්ක්‍රීන් මොනිටර් කරන්න. මේ හරි පොඩ්ඩක් ක්වොලිටි එක වැඩියෙන් දුන්නොත් ඩේටා කැපෙනවා වැඩි. වගේ සිම් එකක් ෆෝන් එකට දාලා තියෙනවා නම් ඔයා ඩේටා ඔන් කරන්නවත් එහෙම ඔෆ් කරන්නවත් ඕනේ නෑ. ෆෝන් එකේ සිම් එකක් තියෙනවා නම් ඩේටා තියෙනවා නම් වැඩ කරනවා. මේව TCP පොඩක් ස්ලෝ අර පැකට් ගිහින් ඒවා චෙක් කරලා එන්න මේ ස්ලෝවත් නෑනේ. මේක ප්ලග් එක ගලවමු බලන්න. බැටරිත් නෑ ෆෝන් එකේ. හරි මේ තියෙන්නේ ඇප් එක. ස්ටක් වුණා වගේ. අන්න කනෙක්ෂන් එක ලොස් වුණා. ඒ මොකද ඒ උනේ? ෆෝන් එකේ නම් උලක් නැහැ. කනෙක්ෂන් එක ලොස් වුණා මොකක් හරි. පැකට් වල මොකක් හරි අවුලක් ගියා. ඒකනේ කිව්වේ අර
දැන් අපි උතන්ට UDP පාවිච්චි කරා නම් ඔයිටත් වැඩි ප්‍රශ්නයක් වෙනවා. මට හිතෙන්නේ මේක ක්ලෝස් කරලා ආයෙත් මුලක ඉඳලම ඕපන් කරා නම් හරි කියලා. පෝට් එක වෙනස් වෙලා නැහැනේ. නෑ. පෝට් එක හරි. පෝට් එක හරිනේ. ඔව්. පෝට් එකේ අවුලකුත් නෑ. කනෙක්ෂන් වල ප්‍රශ්නයක් තියෙන්නේ මට නම් හිතෙන්නේ. එන්නේ නේද? ඇයි මෙහෙම වෙන්නේ? ක්ලෝස් කරන්න හිතෙනවද? ඒත් ඕපන් කරන්න වෙලාවක් හිතන්නේ නැනේ. ආනේ හරි කියන්නේ. කනෙක්ෂන් මේ වෙලා තියෙන්නේ. ක්ලෝස් කරමු බලන්න. අයිත් එහෙම වුණොත් ඔයාලටත් එහෙම වුණොත් ඔයාලා ඒත් ඇප් එක ක්ලෝස් කරලා ඒත් ඕපන් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි සර්වර් එක ඕෆ් කරන්න එපා. සර්වර් එක ඕෆ් කරොත් මේ පෝට් එක වෙනස් වෙනවා. පෝට් එක වෙනස් වුණොත් ආයෙ කනෙක්ෂන් එක ඒ ඇප් එක වෙනම අයිත් ඇප් එක බිල්ඩ් කරන්න වෙනවා ඔයාලට. එතකොට ඒ ඇප් එකට තමයි වැඩ කරන්නේ. ඔය ලෝකල් ටු නෙට් කියන ඒ ප්‍රශ්නේ තමයි ඕක. නැත්තම් වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ඩේටා පොඩ්ඩක් කැපෙයි. ඩේටා පොඩ්ඩක් තියෙන්න ඕනේ. සාමාන්‍ය පැකේජ් එකක් දාගන්න. නැත්නම් නෝමල් කාඩ් දානවා නම් කාඩ් දෙකක් වගේ කෙනක් තියාගන්න. දාගන්න. තව මොකක් හරි වීඩියෝ එකක් අහලා තිබුණා මට කොච්චර ඩේටා යනවාද කියලා. මට සාමාන්‍යයෙන් මාසෙකට GB 125 තමයි දාන්නේ. ඊට වඩා නම් යන්නේ නැහැ. ඊට අමතරව YouTube පැක් එක දානවා. මම සින්දු අහන වැඩ කරන වෙලාවට. ඒකට දානවා. එච්චර තමයි. එතකොට කොහොම හරි 4000 5000ක් වගේ තමයි. 5000ක් විතර යනවා ඉතින් ඩේටා වලට. තුන්දහස් ගාණක් පැක් එක. මං ඉතින් ඩයලොග් යූස් කරනවා. ඔව්. හරි. දැන් අපි ඉතින් බලමු දැන් අයිත් හරි කනෙක්ෂන් එක. මේ කැම් එක ඔන් කරන්න පුළුවන් මං ෆ්‍රන්ට් එක ඔන් කරමු. රෙඩි? බලමු එහෙනම් රුචි බ්‍රෝ ගයිස් ඉතින් කොහොමද? හයි යන්නේ. ඔයාලට නූල් බඳින්න වෙයි හින්දා මම දිහා එච්චර බලාගෙන ඉන්න එපා. මේක ස්ටොප් කරලා දාමු අපි. අනිත් ඒවා නම් ඕපන් කරගත්තේ නෑ. ඔය මයික් කනම්මන මම සිලෙක්ට් කරේ කැමරාව විතරයි. ස්ක්‍රීන් මොනිටරුත් හැබැයි සිලෙක්ට් වෙලා තිබිලා තියෙනවා. මං ස්ක්‍රීන් මොනිටර් දැම්මේ නෑ. අනිත් ඒවාත් එහෙම තමයි. මේක වැඩ ආයේ. අද මේ මැසේජ් යවන එක. ඉන්නවන් මොනිටර් එක ඔන් කරලා අන්න ෆෝන් එකට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඕකේ මේ මම ඔයාලට පෙන්නන්නම්. ඉන්න ස්ක්‍රීන් එක ඔන් කරගන්න. ස්ක්‍රීන් මොනිටර් එක. මේක ඇත්තටම වැරදි දේවල් වලට යූස් කරන්න එපා. ඔයාලා යූස් කරනවා නම් ඇත්තටම මොනවා ප්‍රශ්නයක් වුණොත් ඉතින් අහුවෙනවා ඔයාව. අහුවෙන්නේ නැතුව කරන්න පුළුවන්. මේක අර ඉන්න මම ඒකත් පෙන්නන්නවා. VPN එකක් යූස් කරන්න පුළුවන් ඔයාලට ඒකට. මේකේ 50 වගේ දාගමු. ගොඩක් දාන්න ගිහින් තමයි ඉස්සෙල්ලා ක්‍රෑෂ් වුනේ නේ.
ඒක ගොඩක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් ෆයිල් ක්‍රෑෂ් වෙනවා. ඔය ගාන අවුලක් නැහැ. ඒකත් වැඩනේ. ඔව් ඔය හොඳ වැඩ කරන්නේ. මේක කන්ට්‍රෝල් කරන්නත් පුළුවන් මටත්. ඔව්. දියා පේනවනේ දැන්. හරි ඔන්න දැන් මේ හරි මැසේජ් එකක් එනවා. දැක්කද ආව එක? අන්න ආවා. පැටියෝ කොහොමද කියලා මැසේජ් එකක් දානවා මම. ඒක තමයි මරු ඕකේ ගොඩක් ආතල් එක. ඕකයි අර ෆයිල් ටික බලා ගන්න තිබුණා නම් ඇති ඊට වැඩි කැම් ඔන් කරන්න ඒව නම් ඕනේ නෑ ඇත්තටම. පොඩ්ඩක් ටයිම් එකක් යනවා මේ පොඩ්ඩක් මෙහෙම කන්ට්‍රෝල් කරන්න යද්දි ස්ලෝ පොඩ්ඩක්. ඕහෝ WhatsApp එක. හරි ඉතින් ඕක තමයි ඉතින් ක්‍රෑෂ් ට්‍රැක් සොෆ්ට්වෙයාර් කියන්නේ. ඔයෙන් කරන්න පුළුවන් දේවල් ওই ටික තමයි ඉතින්. මීට විතර මේ ස්ක්‍රීන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේකෙන්. ඇත්තට මේක යූස්ෆුල් නෑ. ඒ පොඩ අමාරුයි ඇත්තටම මවුස් එකෙන්. ඒක අපි අයින් කරලා දාමු. ඔය ටික තමයි තියෙන්නේ ඕකේ. ඊට අමතරව මේ හැරි තියෙන මේ ඉන්ජෙක්ට් කරන්න අන්න එතන පෙන්නනවා මේක. මේකට පුළුවන් ලින්ක් එකක් ඉන්ජෙක්ට් ලින්ක් එකකට මේ පේලෝඩ් ටික ඉන්ජෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඇප් එකකට මේක ඉන්ජෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේ ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඊ ලින්ක් එක ඔපුවාම පුළුවන් ඒක ඉන්ස්ටෝල් ඔය පෙන්න පේලෝඩ් එක ඔටෝ වැටෙන්න ඕනේ ඉන්ස්ටෝල් වෙන්න ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න එහෙම හදන්න පුළුවන් වෙබ්සයිට් එකකට ඩිරෙක්ට් වෙන්න. එතකොට ස්ටුඩියෝ කියන එකෙන් අපිට අපි හදපු ඇප් එකකට ඉන්ජෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඩ්‍රොපර් කියන එකෙන් ඒකෙන් පුළුවන් සමහර මේවා තියෙනවා මේ ප්‍රොටෙක්ෂන් වෛරස් ගාඩ් නම්මන ඒවා පාස් කරන්න ඕකට පුළුවන්. ඔය ටික තමයි ඉතින් ඕකේ තියෙන්නේ. මේක ඇත්තටම වටින සොෆ්ට්වෙයාර් එකක්. සාමාන්‍යයෙන් හරි විදියට යූස් කරනවා නම් මේක වැඩක් කරගන්න පුළුවන් දෙයක්. ඊට අමතරව මගේ වර්ෂන් 2-3ක් තියෙනවා මේක මම බීට් කරපු එක. මේක වගේ තියෙනවා මේ සෝස් කෝඩ් එකක් තියෙනවා. මේ තියෙන සෝස් කෝඩ් එක. ඔයාලට පුළුවන් මේක එඩිට් කරලා ඒ කෙනෙක්ට විකුණන්න උනත් පුළුවන් ඔයාලට ඕන. මම ඒ වගේ එඩිට් කරා එකක් එහෙම පුළුවන් මේ ඔය දැන් අපි WhatsApp එකට කෝල් එකක් ඇවිදින් අර වෙරිෆිකේෂන් පාස් වෙන්නේ නේ අපුඩා සෝරි WhatsApp එකේ මේ ෆෝන් එකට කෝල් එකක් ඇවිදින් ඔය Google වෙරිෆිකේෂන් එකෙන් පාස් වෙනවා නේද? WhatsApp එකේ අර නම්බර් එක දීලා ඉවරලා අපිට වෙරිෆිකේෂන් කරන්න එන්නේ. අන්න ඒ වගේ ඒ සිස්ටම් එකට මේ
මේ පේලෝඩ් එකත් ඇඩ් කරන්න පුළුවන්. මම එකපාර try කරා ඊට පස්සේ මට ඒක ආයෙත් කරගන්න බැරි වුණා. ඔය ලොකු ගාණක් කැපුණා වගේ. ඔය 5000කට වැඩි ගියා කොහොම හරි ගොන් වැඩේ කරන්නේ. ඒකට ගෙවන්න ඕනේ ගාණක්. ඒ සර්විස් වලට ඒ විදිහට පුළුවන්. ඉතින් guys අදට මේ වීඩියෝ එක පැයක් විතර ගියා. මටත් මහන්සියි. හරි ඉතින් බයි බයි. එහෙනම් subscribe කරන්න බලන වීඩියෝ බැලුවා නම් මෙච්චර වෙනකන් subscribe කරන්න. ඉතින් ආදරේ ඔයාලට මගේ views එක සෑහෙන ගිහින් තිබුණා ඔයාලා හින්දා. thank you හදවතින්ම ස්තුතියි ඔයාලට. මයිකුත් දෙනවා හරිද? subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න ඕනම් බෑ. bye bye.